ඔස්ට්‍රේලියාවට එන්න සල්ලි පෙන්වන කතන්දර. ඒ කියන්නේ සාමාන්‍ය කියනවා proof of funds කියලා. එහෙම නැත්නම් genuine financial capacity. ගාක් දෙනෙක් අනාගන්න තැනක් තමයි මේ සල්ලි පෙන්වන වැඩේ. ඉතින් විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන්ම මේක බලපාන්නේ ස්ටුඩන්ට් වීසා වලින් එන්න ඉන්න අයට. මේක අනිවාර්ය සාධකයක්, ප්‍රධානතම සාධකය. ඒ වගේම හුඟක් අයට ප්‍රශ්න ඇතිවන සාධකේ. ඉතින් ඒ ගැන තමයි අද මම පැහැදිලි කරන්න ඕගලන්ට දැනගන්න අවශ්‍ය වෙන හැමදේම මේ සම්බන්ධයෙන් මොනවද ඕගොල්ලෝ පෙන්වන්න ඕනි කියලා සාක්ෂි විදිහට හරියටම ඒ වගේම මොන වගේ දේවල් පෙන්වන්න ගියොත් වැරදියට පෙන්නුවොත් එහෙම වැඩේ කෙලවෙන්නේ කොහොමද? ඒ වගේම මේක ඇවිල්ලා මහා පරිමාණයෙන් වංචා සිද්ධ වෙන තැන. වංචා කියන්නේ මෙහෙමයි රැවටීම් සිද්ධ වෙන ලංකාව. ඉතින් අපි මේ හැම දෙයක් ගැනම කතා කරමු ටක් ගාලා. ඉතින් කොහොමද හැමෝම හොඳින් ඉන්නවද කියලා හිතනවා. කතන්දරය කියන්නේ දන්නවනේ කතන්දරය මොකක්ද කියලා. ඉතින් ඉස්සරින් ඉඳන්ම ඔස්ට්‍රේලියාවට එන්න ආසාවෙන් ඉන්නවා බොහෝ දෙනෙක් ලංකාවෙන්. ඉතින් ස්ටුඩන්ට් වීසා කියන්නේ ඔස්ට්‍රේලියාවට එන්න ඉක්මනින්ම එන්න පුළුවන්. ඒ වගේම ඔස්ට්‍රේලියාව ඇතුලේ ක්වොලිෆිකේෂන් එකක් හදාගෙන PR එක සඳහා යන ගමනට හොඳට පන්නරය ලබාගෙන එන්න පුළුවන් මාර්ගය. මොකද බොහෝ වෙලාවට මොන දේ කරත් වැඩක් නැහැ ඔස්ට්‍රේලියාවේ ක්වොලිෆිකේෂන් එක ගන්න නැත්නම් ඒ වගේම ඔස්ට්‍රේලියාවේ එක්ස්පීරියන්ස් නැත්නම් ඔස්ට්‍රේලියාවේ සමාජයට අනුගත වෙන්න බැරි නම් ඒ වගේ දේවල් තිබ්බොත් ඉතින් සදාකාලිකවම ලංකාවේ විදිහටම ලංකාවේ මිනිස්සු අස්සටම රිංගාගෙන ජීවත් වෙන්න තමයි වෙන්නේ. ඉතින් අපි කතා කරමු මේ කතන්දරේ ඉතින් හැමදාම කියනවා වගේ අපි මේ දෙන්නේ ලීගල් ඇඩ්වයිස් නෙමෙයි. අපි මේ දෙන්නේ ඔයගලන්ට තොරතුරු, අදාළ තොරතුරු, ඔයගලන්ට අවශ්‍ය කරන හැම තොරතුරක්ම ඒ වගේම අපේ වෙන යටි අරමුණු නැහැ. මේ හැමදේම දෙන්නේ නොමිලේ. ඔයගොල්ලෝ වීඩියෝස් බලන්නේ නොමිලේ. ඒ වගේම වීඩියෝ එක අන්තිමට මම කියන්නේ මගේ ලින්ක් එකට සෙට් වෙන්න, මට කෝල් කරන්න, අපොයින්ට්මන්ට් දාගන්න ඒ කතන්දර. හරිනේ. එච්චරයි කතන්දරේ short and sweet. අපි කලින් වීඩියෝ එක කිව්වනේ ලංකාව දැන් මීඩියම් රිස්ක් ලෙවල් එකට වැටිලා තියෙන්නේ. කලින් ලෝ රිස්ක් තිබුණේ අපි නෑ ගැන වීඩියෝ එකක් කරා. ඔන්න බලන්න. දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ. එච්චරයි. හරි. අපි මේක කලිනුත් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් ස්ටුඩන්ට් වීසා වලින් එනවා නම් මේ සල්ලි පෙන්නනවා කියන කතන්දරේ ඇත්තට ඔයා ඒ වීසා එකට ඇප්ලයි කරද්දී ඔයා එත්තු ගන්නවන්න ඕන ඕස්ට්‍රේලියානු රජයට. ඔයාට කැපැසිටි එකක් තියෙනවා කියලා, ඔයාට ආර්ථික ශක්තියක් තියෙනවා කියලා ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉගෙන ගන්න. ඒ අදාළ වියදම් කරන්න. කෝස් ෆී එක ගෙවන්න. ඔයාගේ ලිවිං කොස්ට්ස් කවර් කරගන්න. මම ඊළඟට කියන්නම් මේවා හරි සාක්ෂි විදිහට මේවා හරියට ඔප්පු වෙන විදිහට පෙන්වන්න පුළුවන් කරුණු මොනවද, බැරි කරුණු මොනවද කියලා. ඊට කලින් මම බොහොම ඉක්මනින් කියන්නම් කොච්චර මුදලක් පෙන්වන්න ඕනද කියලා සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවට එනවා ස්ටුඩන්ට් වීසා වලින්. එතකොට මේක තියෙන්නේ ප්‍රයිමරි ස්ටුඩන්ට්. දැන් ස්ටුඩන්ට් කෙනෙක් එනවා, එයා එක්ක එනවා ස්පවුස්, ඩිපෙන්ඩන්ට් එහෙම එනවානේ සමහර විට තනියනුත් එනවා. එතකොට මේ ප්‍රයිමරි ස්ටුඩන්ට් අවුරුද්දක ලිවිං කොස්ට් එක පෙන්වන්න ඕනේ. හෝම් ඇෆෙයාර්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් දාලා තියෙන විදිහට ඒගොල්ලෝ එස්ටිමේට් කරනවා අවුරුද්දකට $29710ක්. ඒ වගේම කෝස් ෆී එක පළවෙනි අවුරුද්දේ කෝස් ෆී එකට අදාළ සල්ලි පෙන්වන්න අවශ්‍යයි. ඒක කෝස් ෆී එක ඉතින් ඩිපෙන්ඩ්ස්. ඔයා කරන කෝස් එක අනුව. ඒක වෙනස් වෙනවා, අඩු වැඩි වෙනවා, එක එක ගණන් වෙනවා. එතකොට ඒක පෙන්වන්න ඕනේ මේ ලිවිං කොස්ට් එක පළවෙනි අවුරුද්දේ කෝස් ෆී එක. එතකොට කෝස් ෆී එක ඔයා සමහර අය ගෙවනවානේ පළවෙනි අවුරුද්ද ගෙවනවා ලංකාවේදීම. එහෙම නැත්නම් පළවෙනි සෙමෙස්ටර් එකට, ඒ කියන්නේ මාස 6කට ගෙවනවා. එහෙම ගෙවුවොත් ඒ ගෙවපු ගාන අඩු කරලා ඉතුරු ටික තමයි අර ගෙවපු ගාන ගෙවුවා කියන්න ඒ රිසීට්ස් ඒ සාක්ෂි ඉදිරිපත් කරන්න ඕන. ඊට පස්සේ මේකටම දාන්න ඕනේ. මොකද දැන් මේවා ඔක්කොම තිබ්බා කියලා අර ඇලඩින්ගේ පුදුම පහනින් වගේ ඕස්ට්‍රේලියාවට යන්න බෑනේ. ඉතින් සාමාන්‍යයෙන් ට්‍රැවල් කොස්ට් එකකුත් මේකට ඇතුළත් කරගන්න ඕනේ. පෙන්නන්න ඕනේ. සාමාන්‍යයෙන් $2500ක් 3000ක් 4000ක් විතර එකතු කරගන්න අවශ්‍ය වෙනවා. ඊළඟට ඔයාට පාර්ට්නර් කෙනෙක් එක්ක එනවා නම් දැන් පාර්ට්නර්ට වෙනම ඇඩිෂනල් ෆන්ඩ්ස් මේකට ඇතුළත් කරන්න ඕනේ. ඒගොල්ලෝ කියලා තියෙන විදිහට $10394. ඒ වගේම ළමයි එනවා නම් එක ළමයෙකුට $4449 එකතු කරන්න ඕනේ මේවට. එතකොට එන ළමයි මේ ඉස්කෝලේ යන වයසේ නම් තව $13502ක් එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ අවුරුද්දක ඉස්කෝල වලට ගෙවන්න ඕනේ ඕස්ට්‍රේලියාව. මම හිතන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ හැම මේම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලගේ ළමයින්ට ෆ්‍රී එඩියුකේෂන් දෙන ඉස්කෝල තියෙනවා. දන්න හැටියට කවුරු හරි වික්ටෝරියා ප්‍රාන්තේ ඉන්නවා නම් කමෙන්ට් කරන්න. මට හරියට ෂුවර් නෑ. ඇඩිලේඩ් වල එහෙම නෑ. සමහර ප්‍රාන්තවල ඇති. ඒ කියන්නේ මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලගේ ළමයින්ට එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ ළමයින්ට ආණ්ඩුව ඉස්කෝල නොමිලේ. ලංකාවේ විතරක් නෙමෙයි නොමිලේ අධ්‍යාපනය දෙන්නේ. හරි. ඉතින් මම මේ කිව්වේ මේ අද දවසට හෝම් ඇෆෙයාර්ස් සයිට් එකේ තිබුණ තොරතුරු. මේ තොරතුරු කොයි වෙලාවෙ වෙනස් වෙයිද දන්නේ නැහැ. දැන්ට මේ ගානක් තමයි තියෙන්නේ. ඉතින් ඔය වගේ ගානක් රුපියල් වලට කන්වර්ට් කරලා බැලුවාම ඒ ගාන ඔයා පෙන්වන්න අවශ්‍යයි. දැන් අපි බලමු කොහොමද පෙන්වන්නේ කියලා.
ඒ කියන්නේ මේක බොරුවක් නෙමෙයි ඇත්තටම ඔයාට ෆන්ඩ්ස් තියෙනවා ඒ ෆන්ඩ්ස් වලට ඔයාට ඇක්සස් තියෙනවා කියන එකත් පෙන්වන්න ඕනේ. එහෙම නැතුව බාප්පා ගාව, අරයා ගාව, මෙයා ගාව කුඹුරු තියෙනවා, ඉඩම් තියෙනවා. ඒවා වැඩක් නැහැ. ඒකට ඇක්සස් එකක් නැහැ. ඇක්සස් නැහැ. ඔයාට ඒ සල්ලි ගන්න පුළුවන් ටක් ගාලා කියන එකත් පෙන්වන්න අවශ්‍ය වෙනවා. හරි. එතකොට මම මේ කතා කරන්නේ සාමාන්‍ය පවුල් වල අය ගැන. එතකොට කාට හරි මේ කෝටි ගණන් සල්ලි තියෙනවා නම් මේක ඉතින් මේවා කතා කරනවත් වීඩියෝ බලන්නවත් කතන්දර නෑ. මම මේ කතා කරන්නේ මේ ඒ කියන්නේ අතේ ලොකු ගාණක් නෑ වුණාට මේ අර අදිෂ්ඨානයේ තියෙනවා කොහොම හරි වැඩේ ගොඩ දාගන්න. එහෙමයි. එතකොට ඒ විදිහට බැලුවාම මේකේ හොඳම කියන්නේ එහෙම අයට මේ හොඳටම ඔප්පු කරන්න පුළුවන් සාධකය කියන්නේ මේ වගේ එම්බසි වලට ලංකාවේ තියෙන පිළිගත්ත බැංකුවකින් පිළිගත්ත බැංකුවකින් ප්‍රධාන බැංකුවකින් එඩියුකේෂන් ලෝන් එකක් ගත්තොත් ඒක මාර වැලි. හැබැයි ඒ ලෝන් එක ඇවිල්ලා පර්සනල් ලෝන් අවමය වෙන්න බෑ. බැංකුවෙන් කියන්න ඕනේ ඒක ඒ කියන්නේ බැංකුවේ දෙන ඩොකියුමන්ට්ස් වල තියෙන්න ඕනේ ඔයාට මේ ඕස්ට්‍රේලියාවේ මේ අදාළ අධ්‍යාපනය සඳහා තමයි මේ ලෝන් එක දෙන්නේ කියලා. For overseas education in Australia වගේ කතන්දරයක් හොඳටම තියෙන්න ඕනේ. කතන්දරය කියන්නේ එතකොට ඔයා ගෙවනවා කියලා දාන්න බෑ. ඔයාට ගෙවනවා කියලා දාන්න බෑ ඒ ලෝන් එක. මොකද ඔයා ඉන්නේ ඉගෙන ගන්න ෆුල් ටයිම් ඉගෙන ගන්න. එතකොට ඔයාගේ වීසා එක කෙලින්ම රිෆියුස් වෙනවා. එතකොට ඒ ලෝන් එක ගෙවන්නේ ඔයාගේ දෙමව්පියෝ හුඟක් වෙලාවට දෙමව්පියන්ගේ නමට වගේ නිගන්නේ. එහෙම නැත්නම් සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන්. ඒ විදිහට ගන්න ඕන. එතකොට ආයි ඒගොල්ලන්ගේ ෆයිනෑන්ෂල් කැපැසිටි එක ඔයා පෙන්වන්න අවශ්‍ය වෙනවා. ඒගොල්ලන්ට ඒ ලෝන් එකේ ඉන්ස්ටෝල්මන්ට්ස් ගෙවන්න පුළුවන් කියලා. ඒවත් පෙන්වන්න. හැමදේම ආපස්සට පෙන්වන්න ඕනේ. හැමදේම හරියට අර පින්තූරේ හරියට පාට කරගන්න ඕනේ. වටේටම කොහෙන්වත් නිකන් හිස්තැන් තියෙන්නේ නැති වෙන්න. හිස්තැන් තිබුණ ගමන් තමයි වීසා එක රිෆියුස් කළා දාන්නේ. ඒ කියන්නේ ඔයා දැන් පින්තූරෙන් එළි. දැන් ඔයාට තියෙන ඉගෙන ගන්න ඕස්ට්‍රේලියාව ගිහලා. එහෙ ගිහලා පාර්ට් ටයිම් වැඩ කරන ඒවා කෑෂ් ඉන් හෑන්ඩ් කරනවා නම් සමහර මිනිස්සු එහෙම ඔය වගේ කතන්දර දැන් මෙතනට අදාළ නැහැ. ඒ වයින් ලෝන් එහෙම තමයි කරන්නේ හුඟක් අය. මෙහෙන් හම්බ කරලා තමයි ලෝන් ගෙවන්නේ තිබ්බා. ඒ වුණාට ඒවා ගෙවනවා කියලා එහෙම කියන්න බෑ. ඊළඟ එක තමයි ඉතින් අර බැංක් බැලන්ස් කියන එක. බැංක් බැලන්ස්, සේවින්ග්ස් accounts වල තියෙන බැලන්ස්. එතකොට මේවා සාමාන්‍යයෙන් ඉස්සර නම් දැන් ලෝ රිස්ක් ඉන්නකොට මාස 3ක් විතර තිබ්බහම ඇති කියනවා. ඒ වුණාට සාමාන්‍ය ඉතින් මාස 3 6 කාලේ වැඩි වෙන්න 12 වෙන්න පුළුවන්. කාලේ වැඩි වෙන්න තමයි ඒකේ මේ ක්‍රෙඩිබිලිටි එක වැඩි. ඉතින් මේ සම්බන්ධයෙන් කොච්චර කාලයක් ඒ ස්ටේට්මන්ට්ස් තියෙන්න ඕනේද කියන එක හරියටම දැනගන්න ලංකාවේ නෑ. ලංකාවේ ඔය තියෙන හොඳ ආයතනයකින් අහන්න. මොකද ඒගොල්ලන්ට කේසස් දිගටම සිද්ධ වෙනවානේ. එතකොට කලින් මේ දවස්වල කරපු කේසස් වලට කොච්චර ඒවා යවුවද කියලා ඒගොල්ලෝ කියයි. සාමාන්‍ය වෙබ්සයිට් එකේ බැලුවොත් 3යි 6යි අතර කියලා තියෙන්නේ එහෙම. එතකොට දැන් මේකෙත් එක පාට මේ ලොකු ලම්සම් පේමන්ට් එකක් දාලා පෙන්වන්න බෑ. එක පාට නිකන් මොකක්ද අහසින් පහත් වුණා වගේ බෑ. එහෙමනම් කාලයක් තිස්සේ මේක තිබිලා තියෙන්න ඕනේ. කාලයක් තිස්සේ ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ වගේ කතන්දරයක් තියෙන. හරිනේ. දැන් එතකොට මේවා අප්සෙට් වෙන තැන් ගැන කියද්දි මම කියන්නම් මේ ගැන ඉස්සරහට පොඩ්ඩකින් කතා කරමු. ඒ වගේම ෆික්ස් ඩිපොසිට්. ෆික්ස් ඩිපොසිට් උත් ඒ විදිහට තියෙන්න ඕනේ. කාලයක් තිබිලා තියෙන්න ඕනේ. ඒ වගේම ඒවා මේ වෙන දේවල් වලට කොලැටරල් හැටියට තියාගෙන නැහැ කියලාත් බැංකුවෙන් සහතිකයක් අරගන්න අවශ්‍යයි. ඒ කියන්නේ දැන් කාටයි ෆික්ස් ඩිපොසිට් එකක් තියෙන්න පුළුවන්. ෆික්ස් ඩිපොසිට් සර්ටිෆිකේට් එක ගන්න පුළුවන් සමහර වෙලාවට. ඒ වුණාට ඒක බැංකුවෙන් තියාගෙන තියන්නේ මේ ඒකට අගේන්ස් ලෝන් එකක් දීලා තියෙනවා වෙන්න පුළුවන්. සේවින්ග්ස් account එකේ මේ බැලන්ස් එකට අගේන්ස් තව ලෝන් එකක් දීලා තියෙන්න පුළුවන්. එහෙම දේවල් නැහැ කියලාත් කියන්න අවශ්‍ය වෙනවා ක්ලියර්. ඒ වගේම තව කාරණයක් තමයි ස්කෝලර්ෂිප් එකක් ගන්න පුළුවන් වුණොත්. ඇත්තම ස්කෝලර්ෂිප් එක fully funded tuition fee එක fully fund කරන ස්කෝලර්ෂිප් එකක් සෙට් වුණොත් ඉතින් වීසා හොඳටම sure. ඒක ඉතින් ගේමක් නැහැ නේ කියන්න දෙයක්වත් නැහැ ඕස්ට්‍රේලියාව පැත්තෙන් ස්කෝලර්ෂිප් එකක් සෙට් වුණා. ඊළඟ කාරණේ මේක පස්වෙනි කාරණේ තමයි මේ ආදායම පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ Tamanට එන ආදායම නෙමෙයි Tamanගේ ආදායම නවතිනවනේ. කියන්නේ Tamanගේ දෙමව්පියන්ට එහෙම නැත්නම් Tamanගේ partner spouse ලංකාවේ ඉඳලා වැඩ කරනවා. Taman එනවා ඉගෙන ගන්න. ඒකත් බොහෝ දුරට වෙන්නේ නැහැ. විශේෂයෙන්ම දෙමව්පියන්ට ආදායම් තියනවා කියලා පෙන්වන්න පුළුවන් නම් මාසයක් ගාන එනවා කියලා. එතකොටත් ඒක ලොකු වැලිඩ් පොයින්ට් එකක්. එහෙමනම් පෙන්වන්න ඕනේ එක්කෙනෙක් විතරක් එනවා නම් සාමාන්‍ය පවුලක දෙමව්පියන්ට අවුරුද්දකට ආදායම එනවා කියලා ඒගොල්ලෝ පෙන්වන්න ඕනේ $87856ක් වගේ සමාන මුදලක් ලංකාවේ සල්ලි වලින් එනවා කියලා පෙන්වන්න ඕනේ. ෆැමිලි එකක් එනවා නම් ඒ කියන්නේ ෆැමිලි එකක් එනවා නම් ඒගොල්ලන්ගේ දෙමව්පියන්ට 1,25,500ක් ඔස්ට්‍රේලියන් ඩොලර්ස් වලට අදාළ රුපියල් ගානක ආදායම් එනවා කියලා පෙන්වන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේවත් නිකම්ම කොහෙන් හරි දාලා සාතික හදලා බෑ. මේවා ටැක්ස් ඩොකියුමන්ට්ස් ඒගොල්ලෝ පෙන්වන්න ඕනේ. රජයට ටැක්ස් ගෙවලා තියෙන ඒවා. එතකොට සැලරි ස්ලිප්ස් එනවා නම් ඒවා, බිස්නස් ඉන්කම් තියෙනවා නම් ඒ බිස්නස් account's ඒවා ඒ හැමදේම
පෙන්වන්න අවශ්‍ය වෙනවා. ඊළඟට යමු දැන් මේ වැඩේ අනාගන්න තැන් සහ ලංකාවේ මේ සල්ලි කඩා ගන්න රවට්ටන තැන් ටික. පළවෙනි කාරණේ තමයි ෆික්ස්ඩ් ඩිපොසිට් හරි සේවිංස් account හරි මොන එකකට හරි එක පාට තඩි නිකන් ලම්සම් එහෙම නැත්නම් මැසිව් ඩිපොසිට් එකක් දාලා ඒක මාස ගානක් තියලා පෙන්නනවා කියන එක කෙලින්ම වැඩේ අවු. මොකද ඒකේ එහෙම වෙන කාගෙන් හරි ඉල්ලගෙන ඕක දාලා තියලා තේරුමක් නැහැ. ඒවා කෙලින්ම වීසා රිෆියුස් වෙන දේවල්. ඔය හුඟක් සල්ලි පෙන්නනවා කියන මිනිස්සුත් ඕවා තමයි කරන්නේ බොරු බයිලා කියලා ඩොකියුමන්ට්ස් හදනවා කියලා අන්තිමට සල්ලි දාලා තියලා කොහොම මාර ගණන් අරගෙන අන්තිමට සල්ලිත් නැහැ. ඒ මිනිස්සු කරන වැඩේ හින්දා වීසාත් රිජෙක්ට් වෙනවා. ඉතින් බොහොම පරිස්සමින්ම සල්ලි පෙන්නනවා කියන මිනිස්සු එක වැඩ කරන්නේ. හරිද? ඉතින් එතකොට එහෙම හෙන ගානක් දානවා නම් ඒක පිටිපස්සේ දැන් අපි හිතමු එකපාරට ලක්ෂ 150ක් විතර account එකක දානවා ෆික්ස් ඩිපොසිට් එකක් තියාගෙන ඉන්නවා කියලා. එතකොට ඒක ආවේ කොහෙන්ද කියන එක පෙන්වන්න. ආවේ කොහෙන්ද කියනවනේ එක්ක ඉඩමක් විකුණුවාද මොකද්ද කරේ ගයක් විකුණුවාද ඒ වගේ දෙයක් අනිවාර්යෙන් පෙන්වන්න ඕනේ. ඒ විදිහට ඩොකියුමන්ට්. ඒ වගේම ඔය ලෑන්ඩ් ඩීල් එකක් කරත් ඉඩමක් විකුණුවා කියලා සමහර අය බොරුවට පෙන්වන්න පුළුවන් සල්ලි කාගෙන් හරි ට්‍රාන්ස්ෆර් කරලා නෑදෑයගෙන් ට්‍රාන්ස්ෆර් කරලා එහෙම මේ ගණන්. එතකොට ඉඩමේ වැලුවේෂන් වගේ දේවලුත් ආපස්සට මේගොල්ලෝ බලන්න පුළුවන්. ඒක නොවටිනා ඉඩමක් මේ ලොකු ගානකට විකුණුවා කියලා දේවල් හදලා සල්ලි දාලා ඒ ජල්බරි කරොත් ඒකත් අවුල් වෙන්න පුළුවන්. එතකොට ඒ වැලුවේෂන් එහෙම අරවම කතන්දර තව කතන්දරයක්. ඒවත් පරිස්සම් වෙන්න අවශ්‍යයි. ඒ වගේම සමහර වෙලාවට කට්ටිය කරන එකක් තමයි මේක පරිත්‍යාගයක් හැටියට හම්බුණා කියලා. බාප්පා දුන්නද අම්මා දුන්නද ආච්චි දුන්නද එහෙම කියලා දාන්න පුළුවන් වැඩේ තියෙන්නේ. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි ඒ දුන්න කෙනාගේ ආදායම් තත්වයන් පෙන්වන්නත් ඕන. ඒ කියන්නේ අපි හිතමු දැන් කවුරු හරි දෙමව්පියන්ට ලක්ෂ 100ක් තියෙනවා කියලා. ඒගොල්ලෝ රිටයර් වෙලා ඉන්නේ. ඒගොල්ලෝ එකකින් එන ඉන්ට්‍රස්ට් එකකින් තමයි ජීවත් වෙන්නේ. එතකොට ඒ ලක්ෂ 100 ඔයාට දුන්නා කිව්වහම අරගොල්ලන්ට ආදායම් මාර්ගයක් නැත්තම් මොනවත් නැත්තම් ඒක මේගොල්ලෝ කෙලිම ඔයාගේ වීසා එක රිෆියුස් කරනවා. ඒක ෆේක්. ඒක එහෙම වෙන්න බෑනේ. අතේ තියෙන ඔප්පුටුව ඔක්කොම දෙන්න බෑනේ. තව කෙනෙක්ට පරිත්‍යාග කරනවා නම් පරිත්‍යාග කරන ගානට වඩා තව ගොඩක් ආදායම් තියෙන්න ඕනේ. කාට හරි පරිත්‍යාග කරන්න කලින් Tamanට තියෙන්න ඕනේ. එහෙම කතන්දරයි. ඔන්න එතකොට ඒක හොඳට සැලකිලිමත් වෙන්නේ. අනිත් එක මේ වගේ දේවල් වලට මේ සල්ලි ඔයාට ප්‍රධාන වශයෙන් හම්බුනේ ඒවා හරි ඔය ලෝන් ගෙවන කතන්දර ඒවා මේ ඉමීඩියට් ෆැමිලි මෙම්බර්ස්ලා වෙන්න ඕනේ. ඉමීඩියට් ෆැමිලි මෙම්බර්ස්ලා එහෙම නැතු යාළුවෝ ඈතින් දුරින් නෑයෝ අර මෙහෙ ඒ කතන්දර දැම්මොත් ඒවත් රිෆියුස් වෙන්න chance එක අම්බානක වැඩි. ඔහොම තමයි. ඔය හුඟක් අර තව මේ සල්ලි පෙන්නනවා කියන මිනිස්සු තව කරන දෙයක් තමයි ඒගොල්ලෝ ෆික්ස් ඩිපොසිට් එකක් දාලා ඒකට අගේන්ස් ඔයාලට ලෝන් එකක් අරන් දීලා ඒ සල්ලි ටික ඔයාගේ බැංක් account එකට දාලා කියනවා එයාට සල්ලි ගෙවලා එයාගේ ගාස්තු ගෙවලා මේක දැන් මාස 6ක් 3ක් 6ක් තියලා පෙන්නන්න කියලා. ඒ වැඩ නම් කරන්න එපා. කෙලිම හබා. ඔන්න ඔය විදිහට තමයි ඔයා වැඩේ හදාගන්න ඕනේ සල්ලි පෙන්නන කතන්දරේ. ඕක තමයි කතන්දරේ බොහොම කෙටියෙන් කිව්වේ. ඔයගොල්ලන්ට අදහසක් ගන්න. මොකද මෙහෙම අදහසක් ගත්තාම ඔයගොල්ලෝ ඒජන්ට් කෙනෙක්ව පාවිච්චි කරත් ඔයාත් දන්නවා මොකද්ද වෙන්නේ කියලා. එතකොට ඔයාට අවශ්‍ය කරන ප්‍රශ්න DCMA ඒජන්ට් කෙනෙක් අහන්න පුළුවන්. මොකද්ද කතන්දරේ කියලා. ඒ සමහර ඒජන්ට්ලා එහෙම වංගු දාන්න ආවත් ඔයාට ටක් ගාලා කියන්න පුළුවන්. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා නේද කියලා. ඉතින් ඔයත් වැඩේ දන්නවා කියලා දන්නකොට කට්ටිය වත් එක සෙල්ලම් කරන්න ඉන්නෙත් නැහැ. හරිනේ. ඉතින් ඕක තමයි ඔයගොල්ලන්ට මේ විදියට ඔයගොල්ලෝ දැනුවත් කරන එක තමයි එදා ඉඳන්ම මගේ අරමුණුනේ මේ වීඩියෝස්. එහෙම නැත්නම් අදට නවතින්නම් හැමෝම පරිස්සමෙන් ඉන්න අපි ආයෙ දවසක හමු.